ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ව්‍යුහය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය බත්තර මුල්ලේ පැලවත්ත ප්‍රදේශයේ තමයි පිහිටා තියෙන්නේ. මෙය ස්වාධීන අධ්‍යාපන අමාත්‍යාංශයක් ලෙස ආරම්භ කළ අතර මේ ආරම්භ වුණේ ඩොනමෝර ආණ්ඩුක්‍රමයත් සමගයි. එතකොට ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා වූයේ CWW කන්නංකර මහතායි. අමාත්‍යාංශයේ පූර්ණ දැක්ම වන්නේ පෞරුෂයකින් හෙබි පූර්ණ පෞරුෂයකින් හෙබි සිසු පිරිසක් බිහි කිරීමයි. එතකොට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම ඇවිල්ලා මෙහෙවර ප්‍රකාශයයි. එතකොට අමාත්‍යාංශයට අනුබද්ධිත ජාතික අධ්‍යාපන ආයතනය ගත්තම 1985 දී පිහිටනු ලැබුවා. මේ මහරගම තමයි පිහිටා තියෙන්නේ. එතකොට මේ මගින් ප්‍රතිපත්ති සැකසීම, විෂය නිර්දේශ සංවර්ධනය, විෂය නිර්දේශ සැකසීම, ගුරු පුහුණුව ආදී කටයුතු සිදු කරනු ලබනවා. ඊට පස්සේ පාසල් කළමනාකරණ සහ කමිටුව ගත්තම පාසල් කළමනාකරණය වඩාත් ගුණාත්මක කිරීම සඳහා පාසල් පදනම් කරගත් කළමනාකරණ කමිටුව හඳුන්වා දී තියෙනවා. එතකොට පාසල් කළමනාකරණ පාසල් සංවර්ධන සමිති විධායක කමිටුව, පාසල් කළමනාකරණ කමිටුව හා ප්‍රසම්පාදන කමිටුව මගින් පාසලේ සංවර්ධන කටයුතු මූල්‍ය පරිපාලනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලින් සිදු කරනවා. මෙම කමිටුවට විදුහල්පති, ගුරු, දෙමාපිය ආදි ශිෂ්‍ය නියෝජිතයින් ඇතුළත් වෙනවා. පාසලේ ස්වයං කළමනාකරණ ඒකකයක් ලෙස මෙය ක්‍රියාත්මක වීමේදී ප්‍රජාව සහ පාසල අතර සබැඳියාව වර්ධනය කිරීම මෙහි සාධකයක් වෙනවා. සැලසුම්කරණය සහ ඉලක්ක සෑම පාසලකම දැක්මක් වගේම මෙහෙවර ප්‍රකාශයක් අඩංගු වෙනවා. එතකොට පාසලේ ඉලක්ක සැකසීමේදී මේ ස්මාර්ට් කියන සංකල්පය යොදා ගන්නවා. ස්මාර්ට් කියන සංකල්පය කියන්නේ නිශ්චිත, මැනිය හැකි, ළඟා විය හැකි, යථාර්ථවාදී කියන මේ කාලරාමුවක් සහිතව නිර්මාණය කරන. එතකොට උපාය මාර්ගික සැලසුම්කරණය මගින් පාසලක දිගු කාලීන ගමනක් තීරණය කරනවා. වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් මගින් එම ඉලක්ක වෙත ළඟා වීමට අවශ්‍ය මානව භෞතික මූල්‍ය සම්පත් කළමනාකරණය සිදු කරනවා. උසස් අධ්‍යාපනය සහ විභාග ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුව ජාතික මට්ටමේ විභාග පැවැත්වීම සිදු කරනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන්නේ UGC එක මේ යටතේ රජයේ විශ්වවිද්‍යාල පද්ධති ක්‍රියාත්මක වෙනවා. පේරාදෙණිය, කොළඹ, කැලණිය සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල වලට අමතරව බෞද්ධ පාලි විශ්වවිද්‍යාල, සෞන්දර්ය විශ්වවිද්‍යාල වැනි විශේෂිත ආයතනද පවතිනවා. අඩු ආදායම්ලාභී සිසුන් සඳහා මූල්‍යාධාර වැඩසටහන් සහ ශිෂ්‍ය සුබ සාධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ගුරුවරුන් සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මගින් පුහුණුව ලබා දෙන අතර විශ්වවිද්‍යාල මගින් අධ්‍යාපනවේදී උපාධිය කියන්නේ බැචලර් ඔෆ් එඩියුකේෂන් පිරිනමනවා. වර්තමාන අධ්‍යාපන පද්ධතිය තුළ විවෘත විශ්වවිද්‍යාල සහ තාක්ෂණික විෂය ධාරාව හඳුන්වා දීම තුළින් සිසුන්ට පුළුල් අධ්‍යාපන අවස්ථාවක් ලබා දී තියෙනවා. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවල විෂය ව්‍යුහය හා ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය සහ විභාග දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් අධීක්ෂණය සිදු කරනවා.